අපි අද කතා කරමු ඉපදීම දුකක් කියලා බුදුන් වහන්සේ දේශනා කළා තියෙනවද කියලා. ඉපදීම දුකක්ද? ඉපදීම වයසට යාම, ලෙඩවීම, මරණය දුකක් කියලානේ අපි හිතන් ඉන්නේ. අපිට උගන්වලා තියෙන්නේ එහෙමයි. බුදුන් මේ විදිහට දේශනා කරා කියලා තමයි අපිට උගන්වලා තියෙන්නේ. ඒකේ ඇත්ත නැත්ත අද අපි හොයලා බලමු. බුදුන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කරද්දී දේශනා කරනවා දුක, දුකට හේතුව, දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මාර්ගයක් ගැන. ඒ කියන්නේ බුදුන් වහන්සේ දේශනා කරපු දුක අපිට නැති කරන්න පුළුවන් එකක්. ඒකනේ බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වුණේ. දුක කියන්නේ නැති කරන්න පුළුවන් එකක්. දුක නැති කරන්න පුළුවන් කොයි වෙලාවටද? අන්න ඒක තමයි ඊළඟ ප්‍රශ්නේ. බුදුන් වහන්සේ දේශනා කරපු දුක අපිට මේ මොහොතේ නැති කරන්න පුළුවන් එකක්. එහෙම නැතුව දුක කියන්නේ මරුණයින් පස්සේ නැති වෙන එකක් නෙවෙයි. බුදුන් වහන්සේ දුක නැති කරේ පිරිනිවන් පාද්දි නෙවෙයි. බුදුන් වහන්සේ දුක නැති කරේ බුදු වෙන වෙලාවේ. ඒ කියන්නේ දුක කියන්නේ මේ මොහොතේ නැති කරන්න පුළුවන් එකක්. ඒක තමයි පළවෙනි කාරණා. ඔයාලා හිතාගෙන ඉන්නවා නම් දුක නැති වෙන්නේ මරුණම කියලා. එහෙම දුකක් ගැන නෙමෙයි බුදුන් වහන්සේ දේශනා කරේ. බුදුන් වහන්සේ දේශනා කරේම මේ මොහොත ගැන. මේ මොහොතේ ඇති වෙන දුකක්, මේ මොහොතේ නැති කරන්න පුළුවන් දුකක් ගැන. හරි? එතකොට මෙන්න මේ ඉපදීම, ජරාවටපත් වීම, වයසට යන එක, මරණය කියන එක නම් බුදුන් වහන්සේ දේශනා කරපු දුක අපි කොහොමද මේ දේවල් මේ මොහොතේ නැති කරන්නේ? උදාහරණයක් විදිහට අපි දැන් ඉපදිලා ඉවරයි. හරි? ඊට පස්සේ අපි වයසට යනවා. අපි වයසට යන එක අපිට නැති කරන්න පුළුවන් දෙයක්ද? වයසට යන එක අපිට නැති කරන්න බෑ. ඒක ලෝක ස්වභාවය. ලෙඩ වෙන එක අපිට නතර කරන්න පුළුවන්ද? ඒකත් අපිට නතර කරන්න බෑ. නවත්තන්න බෑ. ඒක ලෝක ස්වභාවය. මරණයත් ලෝක ස්වභාවය. හරි. ඒ ලෝක ස්වභාවයන් අපි උරුම කරගෙන ඉවරයි. එතකොට අපිට කවදාවත් ඔය කියන ලෝක ස්වභාවයන් නැති කරන්න බෑනේ. එතකොට අපි කොහොමද දුක නැති කරන්නේ? ප්‍රශ්නේ තියෙන්නේ බුදුන් දේශනා කරපු දුක ඔය දේවල් නෙවෙයි. බුදුන් කොහෙවත් ඉපදීම දුකක්වත්, වයසට යන එක දුකක්වත්, ලෙඩ වෙන එක දුකක්වත්, මරණය දුකක්වත් කියලා නැහැ. බුදුන් බුදු වෙද්දි ඔය දේවල් නැති කරන්න බැරි වුණානේ බුදුන්ට. බුදු වෙද්දි. මොකද බුදු වුණාට පස්සේ වයසට යනවා. බුදු වුණාට පස්සේ ලෙඩ වුණා. බුදු වුණාට පස්සේ මරණයටපත් වුණා. ඉතින් එහෙමනම් බුදුන් දුක නැති කරලා නැහැනේ. ඉපදෙන එක, වයසට යන එක, ජරාවටපත් වෙන එක, මරණය කියන ඒවා නම් දුක. ඒවා දුක නම් බුදුන් දේශනා කරපු දුකට ඒවා අදාළයි නම් බුදුන් බුදු වෙද්දි දුක නැති කරගෙන නැහැ. නේ? කාරණාව මේකයි. බුදුන් දේශනා කරපු දුක ඔය කියන ලෝක ස්වභාවයන්ට අයිති දේවල් නෙමෙයි. හරි. බුදුන් දේශනා කරපු දුක මේ මොහොතේ ඇති වෙන එකක් සහ මේ මොහොතේ නැති කරන්න පුළුවන් එකක්. ඒ කියන්නේ උදාහරණයක් විදියට ඔයා හිතන්න ඔයා අසනීප වෙනවා කියලා. අසනීප වුණාට පස්සේ ඔයාගේ ඇඟට දැනෙන වේදනාව. හරි. ඒක නැති කරන්න බෑනේ. ඒක නැති කරන්න බෑ බුදුන්ට. ඒක නැති කරන්න පුළුවන් ડોක්ටර් කෙනෙක්ට. හරි. මොකක් හරි ඔයාලට පේන් කිලර්ස් ටිකක් දීලා ඇඟට දැනෙන වේදනාව නැති කරන්න පුළුවන්. ඒක බුදුදහමට අදාළ කාරණාවක් නෙවෙයි. මේ වේදනාව නෙවෙයි දුක කියන්නේ. දුක කියන්නේ මොකක්ද? ඔයාට ලෙඩක් හැදුනට පස්සේ ඔයාගේ හිතට දැනෙන වේදනාවක් තියෙනවනේ. හිතට දැනෙන වේදනාවක්, ගතට දැනෙන වේදනාව නෙවෙයි. හිතට දැනෙන වේදනාව. අම්මෝ මට ලෙඩක් අසනීපයක් හැදුනා මම දැන් මොකද කරන්නේ? මට වැඩට යන්න විදිහක් නැහැ. ඔන්න ඔය විදිහේ කාරණා ගොඩක් එක්ක ඔයා ස්ට්‍රෙස් වෙනවනේ. ඕක තමයි බුදුන් වහන්සේ දේශනා කරපු දුක. හරි? හිතට දැනෙන දුක. හරිද? ඔයා ලෙඩ වුණාම හරි මොකක් හරි දෙයක්ින්ද මේ බාහිරින් ඔයාට සිදුවෙන බලපෑමක්ින්ද ඔයා හිත ඇතුලේ ස්ට්‍රෙස් වෙනවා. හරි? හිතෙන් සිතුවිලි ගොඩක් හදාගෙන ඒකත් එක්ක ගැටෙන්න හදනවා නම් ඒකත් එක්ක බැඳෙන්න හදනවා නම් ඒත් එක්ක ඔයා ස්ට්‍රෙස් වෙනවා නම් ඔන්න ඕක තමයි බුදුන් දේශනා කරපු දුක. එහෙම නැතුව ලෙඩවීම දුකක්වත්, වයසට යන එක දුකක්වත්, ඉපදෙන එක දුකක්වත්, මරණයටපත් වෙන එක දුකක්වත් නෙමෙයි. හරි? ඉපදෙන එකට බුදුන් වහන්සේ දේශනා කරපු කතාව මොකක්ද? වචනේ මොකක්ද? ජාති. ජාති තමයි ඉපදෙන එක. හරි? වයසට යන එක ව්‍යාධිය. sorry. වයසට යන එක ජරාව. හරි? ජරා. ව්‍යාධි ලෙඩ හැදෙන එක.
මරණය. හරි. එතකොට ජාති ජරා ව්‍යාධි මරණ. ඔන්න ඔය හතරනේ තියෙන්නේ. ඔය හතර දුකයි කියලා බුදුන් වහන්සේ දේශනා කළා තියෙනවා නම් ත්‍රිපිටකයේ කොහේ හරි තියෙන්න ඕන ජාති දුක්ඛං, ජරා දුක්ඛං, ව්‍යාධි දුක්ඛං, මරණං දුක්ඛං කියලා. හැබැයි කොහෙවත් ඔය කියන වචන හතර එක්ක දුක්ඛං කියලා කතාවක් ත්‍රිපිටකේ නෑ. හොයලා බලන්න හරි. Google කරලා බලන්නකෝ ත්‍රිපිටකේ. හොයලා බලන්න පුළුවන්. හරිද? හැබැයි ಜಾති කියන වචනය ජාතින්, ජාතිකං ඔය වගේ වචන ගොඩාරියක් ත්‍රිපිටකයේ තියෙනවා. ඒවත් එක්ක දුක්ඛං කියන වචනයක් එකට ගෑවෙන්නේ නැහැ කොහෙවත්. හැබැයි ත්‍රිපිටකයේ හැම තැනම තියෙනවා සූත්‍ර ගණනාවක තියෙනවා ජාතින් දුක්ඛා, ජාතිකං දුක්ඛා නෙමෙයි. තියෙන්නේ ජාතිපි දුක්ඛා කියලා. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛා කියලා. ඔය ජාති කියන වචනේත් එක්ක දුක කියන එක එකට එනවනම් හැමතිස්සෙම ඊට කලින් පියන්නක් එනවා. හරි? ජාති දුක්ඛා නෙමෙයි. එහෙනම් ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛා. හරි? ඔයා සම්මාදිට්ඨි සූත්‍රය අරන් බලන්න. ඒකේ තියෙනවා ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං කියලා. හරි? මහා හත්තිපදෝපම සූත්‍රය අරන් බලන්න. ඒකෙත් තියෙන ওই කතාව. හරි? ඊට පස්සේ සත්‍ය විභංග සූත්‍රයත් අරන් බලන්න. හරි? ධම්මචක්කප්පවත්තන සූත්‍රයත් අරන් බලන්න. තික නිපාතේ මහා වග්ගය අරන් බලන්න. ජාතිපි දුක්ඛා ওই කතාව හැම තියෙනවා. හරි? අංගුත්තර නිකායේ නිබ්බේධික සූත්‍රෙත් තියෙනවා. හරිද? පියන්නක් තියෙනවා. දැන් පැහැදිලි කරගන්න ඕනේ ඇයි ජාති දුක්ඛා කියලා කියන්නේ නැතුව ජාතිපි දුක්ඛා කියලා බුදුන් වහන්සේ දේශනා කරේ. ඔන්න ඕක තමයි කතාව. හරි? ඕක තමයි අපි අමතක කරපු කතාව. ඕක තමයි 1956 ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කරනවා කියන ක්‍රියාවලිය ඇතුලේ වෙච්ච වරද. ඔය පියන්න දැක්කේ නෑ. ඔය පියන්න හැලුවා. හරි? සිංහල ත්‍රිපිටකය අරන් බැලුවෝ සිංහල පරිවර්තනය අරන් බැලුවෝ ඔය පියන්නක් නෑ තමයි. හරි? ඉපදීම දුකයි කියලා තමයි තියෙන්නේ. හැබැයි ඒක කියවන්න එපා. සිංහල පරිවර්තනය නෙවෙයි පාලි ත්‍රිපිටකය අරන් බලන්න. පාලි ත්‍රිපිටකය. තියෙන ජාතිපි දුක්ඛා. හරි? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං. කොහොම තමයි තියෙන්නේ. හරි? ඔය පියන්නෙන් කියන්නේ මොකද්ද? ඔය පියන්නෙන් කියන්නේ ಜಾති කියන එක ඉස්සරහට පියන්නක් දාලා තියෙන පිටිපස්සට පියන්නක් දාලා තියෙන්නේ. ඔන්න ඔය පියන්න තමයි දැන් තේරුම් කරගන්න ඕනේ. හරි. ඔය ಜಾති කියලා කියන්නේ සතෙක්ගේ ඉපදීම, ඔයාගේ ඉපදීම විතරක් හඟවන්න කියපු වචනයක් නෙවෙයි. හරි. ಜಾති කියලා කියන්නේ ඉපදීමට කියන්නත් පුළුවන්. ඇතිවීමට කියන්නත් පුළුවන්. මොකක් හරි දෙයක් ජනිත වීමට කියන්නත් පුළුවන්. කියන්නේ මොකක් හරි දෙයක්. මේ බාහිර ලෝකේ තියෙන ඕනම දෙයක් සත්වයක් හරි මොකක් හරි කිසියම් භෞතික දෙයක් හරි ගහක මලක් හරි ජනිත වීමට ඇතිවීමට කියන වචනේ තමයි ಜಾති. එතකොට මරණ කියලා කියන්නේ ඔය ඕනම දෙයක අවසානය. පණ තියෙන හරි පණ නැති හරි ඔය ඕනම දෙයක ඇතිවීම සහ නැතිවීම ಜಾති සහ මරණ. හරි. ඔය දෙක හරි ඇතිවීම සහ නැතිවීම තමයි උතන ಜಾති සහ මරණ කියන එකෙන් උතන අදහස් වෙන්නේ. හරි. ඊට පස්සේ ওই දෙක ඇතුලේ සිද්ධ වෙන්න පුළුවන් කාරණා ටිකක් තියෙනවානේ. ඇතිවීම සහ නැතිවීම අතර හරි. සතෙක් නම් වයසට යන්න පුළුවන්, ලෙඩ වෙන්න පුළුවන්. ওই දෙක නෙවෙන්නේ. එතකොට භෞතික දෙයක් නම් හිතන්න වාහනයක් කියලා. වාහනේ වටිනාකම එන්න අඩු වෙනවා. නේ? මිනිස්සයා වයසට යනවා වගේම වාහනේ වටිනාකම එන්න අඩු වෙනවානේ. හරි. ඊට පස්සේ වාහනේ මොන හරි බ්‍රේක් ඩවුන් වෙන්නත් පුළුවන්. ගහක පිපෙන මලක් හිතලා බලන්න. මල පිපෙනවා, මල පර වෙනවා. ඔය අතර ක්‍රියාවලියක් වෙන්න පුළුවන් නේ ගහට. නේ? කාලයත් එක්ක ගහේ වටිනාකම, ගහේ මලේ වටිනාකම ඒ දේවල් අඩු වෙලා යනවා. ඒත් එක්කම කවුරු හරි ඇවිල්ලා මල කඩලා විසි කළා දාන්නත් පුළුවන්. එහෙම දෙයක් වෙන්නත් පුළුවන්. නේ? ඔන්න ඔය කතාව තමයි ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන එකෙන් කියන්නේ. හරි? සත්වයේගේ හරි පණ ඇති හරි පණ නැති හරි දේවල් දෙයක වෙන්න පුළුවන් අවස්ථා ටික තමයි ඔය. ඒ දේ ඇතිවීම සහ නැතිවීම අතර වෙන්න පුළුවන් කතාව තමයි ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන එකෙන් කියන්නේ. හරිද?
ඒක ඔයාට අදාළ කාරණයක් නෙවෙයි. ඒක මේ ලෝක ස්වභාවය. හරි. හැබැයි ඒක ඔයාට අදාළ නෑ. මේ ලෝකේ තියෙන ඕක තමයි ස්වභාවය. ඇතිවීම සහ නැතිවීම. ওই දෙක අතර සිදුවෙන දේවල් ටිකක්. හරි. ඕක ඔයාට නවත්තන්නවත් ඔයාට කන්ට්‍රෝල් කරන්නවත් බෑ. හරි. ඒක ලෝක ස්වභාවය. ඕක හින්දා දුක ඇති වෙන්නේ නෑ. කාරණා මේකයි. ඕක නිසා නෙමෙයි දුක ඇති වෙන්නේ. වෙන්නේ මොකද්ද? මොකක් හරි දෙයක ඇතිවීම කෙරෙහි. එහෙම නැත්නම් මොකක් හරි දෙයක නැතිවීම කෙරෙහි. එහෙමත් නැත්නම් ඔය අතර සිදුවන දෙයක් කෙරෙහි. අන්නේ දේ ඒ සිදුවන දේ ඔයාට අදාළ කරගත්තොත් ඔයාට අදාළ කරගන්නවා. අන්න ඒක තමයි සත්වයා දුකටපත් වෙන තැන. බාහිර ලෝකේ තියෙන දේ ඔයා අදාළ කරගන්නවා. උදාහරණයක් විදියට ඔයා හිතන්න ඔයාට දරුවෙක් හම්බ වෙන්න. දරුවෙක්ගේ ඉපදීම. ඔයා බලාපොරොත්තුෙන් ඉන්නවා, ඔයා කැමැත්තෙන් ඉන්නවා. හරිද? ඔයා කසාද බැඳලා දැන් ඉන්නේ. කසාද බැඳලා ඔයා ඉන්නවා. ඔයා දරුවෙක් බලාපොරොත්තුෙන් ඉන්නවා. දරුවෙක්ගේ ඉපදීම බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒක කැමැත්තෙන් බලාගෙන ඉන්නවා. හරිද? ඔයා හිතාගෙන හිටපු විදියටම හිතාගෙන හිටපු කාලෙටම දරුවා හම්බ වෙනවා. අන්න සැපයි, දුකයි. දරුවෙක් ඇතිවීම. හරි ඉපදීම. සැපයි, සුවයි, ප්‍රියයි කියලා ඔයා හිතාගෙන ඉන්නවා නම් හරිද? හිතාගෙන ඉන්නවා නම් ඒක ඔයාට ලැබුණොත් ඔයා හිතාගෙන හිටපු විදිහටම ඒ දේ ලැබුණොත් ඔයාට සැපයි. හරිද? හැබැයි ඔයා හිතාගෙන හිටපු විදිහට ඔයා හිතාගෙන හිටපු කාලෙට ඒ ආකාරයට දරුවාගේ ඉපදීම ඔයා හිතේ හදාගෙන තියෙන හිතාගෙන හිටපු විදිහට ඒ දේ සිද්ධ වුනේ නැත්තම් ඔයාට දුකයි. ඉපදීමේ ප්‍රිය ස්වභාවයක් අප්‍රිය ස්වභාවයක් ඔයා හිතේ දැන් හදාගෙන ඉන්නේ. දරුවෙක් ඉපදෙන්න ඕනි. දරුවා ඉපදෙන එක මට ආතල්, මට හොඳයි, මම බලාපොරොත්තුෙන් ඉන්නවා කියලා හිතේ ප්‍රිය ස්වභාවයක් හදාගන්නවා. ඒකයි ජාතිපි දුක්ඛා කියලා කිව්වේ. ඉපදීමට ඇතිවීමට මොකක් හරි බාහිර ලෝකේ තියෙන දෙයක් ඇතිවීමට ඔයා හිත ඇතුලේ ප්‍රිය ස්වභාවයක් අප්‍රිය ස්වභාවයක් හදාගන්නවා. ප්‍රිය ස්වභාවයක් හදාගත්තට පස්සේ ඒක ඔයාට ලැබුණොත් ඔයාට සැපයි. ඒක ඔයාට නොලැබුණොත් ඔයාට දුකයි. ඒකනේ තරකේ. හරි. ඔයා කැමැත්තක් හිතේ හදාගෙන ඒ කැමැති දේ මේ විදිහටම සිද්ධ වුණොත් ඔයාට සැපයි. හරි. මං කියනවට විශ්වාස කරන්න එපා. ඔයාගේ හිතලා බලන්න. හරි. ඔයා හිතාගෙන හිටපු විදිහටම සිද්ධ වුණේ නැත්තම් ඔයාට දුකයි. ඔක තමයි බුදුන් වහන්සේ කිව්වේ ජාතිපි දුක්ඛ කියලා. මේ බාහිර ලෝකයේ සිදුවෙන දේක ඉපදීමක් ඇතිවීමක්. හරි. ඔයා කැමති විදියට කැමති ස්වභාවයක් ඒ දේට හිතේ හදාගත්තොත් වෙන්නේ මොකද්ද කියලා ඊට පස්සේ බුදුන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරනවා. මොකද්ද? ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං කියලා ඒ හතර කියලා ඒත් එක්කම කියනවා. අප්පිහි සම්පයෝගෝ දුක්ඛෝ, පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ කියලා. ඒ කියන්නේ ඔයා අප්පිහි සම්පයෝගෝ දුක්ඛෝ. අප්‍රියෙහි හිතේ හදාගෙන ඉන්නේ ඔයා ප්‍රිය ස්වභාවයක් දැන්. දරුවා ඉපදීම කෙරේවා ප්‍රිය ස්වභාවයක් හදාගෙන ඉන්නවා. මට දරුවා ඕනේ. හැබැයි වෙන්නේ මොකද්ද? මෙහෙම දෙයක් වුණොත් පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ වුණොත් ඒ කියන්නේ ඔයා හිතේ ප්‍රිය ස්වභාවයක් හදාගෙන ඉන්නවා. හැබැයි විප්පයෝගෝ ඔයාට ඒ දේ ලැබෙන්නේ නැහැ. හරි? ඒ ප්‍රිය ස්වභාවයත් එක්ක ඔයාට ඉන්න ලැබෙන්නේ නැහැ. හරි? ඒවා හිතේ හදාගෙන තියෙන ප්‍රිය ස්වභාවය ඔයාට මේන්ටේන් කරන්න හම්බෙන්නේ නැහැ. වෙන්නේ වෙන දෙයක්. දරුවා හම්බෙන්නේ නැහැ. මොකද්ද වෙන්නේ? ඒ කාලේ දරුවා හම්බෙන්නේ නැත්තම් ප්‍රියෙහි විප්පයෝගෝ දුක්ඛෝ වෙනවා. හිතේ හදාගෙන තියෙන ප්‍රිය ස්වභාවයන් නම් ඒක නැති වුණොත් හරි ප්‍රිය ස්වභාවය ඔයාට මේන්ටේන් කරගන්න බැරි වුණොත් ඔයාට දුකයි. ඒක තමයි බුදුන් වහන්සේ ඔය හතර කියලා ඊට පස්සේ කියන්නේ ප්‍රියෙහි විප්පයෝගෝ දුක්ඛෝ අප්‍රියෙහි සම්පයෝගෝ දුක්ඛෝ කියලා. ඕකේම අනිත් පැත්ත හිතන්නකෝ. ඔයාට ඉන්නවා ගර්ල් ෆ්‍රෙන්ඩ්. හරි. බේවා මෙරි ගල්ලා නෑ වල දෙන්න. දැයි කරපු දෙයක් ප්‍රතිඵලයක් විදිහට ළමෙක් තියෙන්න ඉඩ තියෙනවා. දැන් ඔයා බලාපොරොත්තු වෙන්න හිටියේ ළමෙක්. බබෙක් බලාපොරොත්තු වෙන්න හිටියේ දරුවෙක්. හැබැයි බලාපොරොත්තු වෙන්න හිටියේ නෑ. මේ දරුවා එපා කියලා. දැන් මේ අවස්ථාවේ දරුවොන්න කැමති නෑ. දරුවෙක්ගේ ඉපදීම ಜಾති. ඕකට අප්‍රිය ස්වභාවයක් තමයි මේ මුහුතේ හිතේ තියෙන්නේ. ජාතිපි දුක්ඛ. දැන් ඉපදීම කෙරෙහි අප්‍රිය ස්වභාවයක් හදාගෙන තියෙන්නේ. හැබැයි දැන් ඔයාලට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ මොකක් එක්කද? ඔය අප්‍රිය ස්වභාවයත් එක්ක. අප්‍රියෙහි සම්පයෝගෝ වෙන්න වෙලා තියෙන්නේ. දැන් සැපයිද?
දැන් දුකයි. දරුවෙක් ඉපදීම කෙරේ දැන් හිතේ තියෙන අප්‍රිය ස්වභාවයනේ. දැන් ඔයාට කොහොමද ඔයා ස්ට්‍රෙස් වෙන විදිය ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ආතල්නේ. ඉපදීම කෙරෙහි මේ බාහිර ලෝකේ දේවල් කෙරෙහි දේවල් ඇතිවීම කෙරෙහි හරි දේවල් නැතිවීම කෙරෙහි හරි ඔයා ප්‍රිය ස්වභාවයක් අප්‍රිය ස්වභාවයක් හිතේ හදාගන්න එක තමයි ප්‍රශ්නේ. ඔය මං කිව්වේ ඇතිවීමට. හරිද? එතකොට නැතිවීමටත් ওই විදිහටම හිතේ හදාගන්න පුළුවන්. ඔයා හදාගෙන හිටපු ගේ මොකක් හරි වෙලා හරි ගම් වතුරක් ඇවිල්ලා හරි නැති වෙනවා. හරි? ඔයා හිතේ හදාගෙන ඉන්නේ නැහනේ. ඔයා නැති වෙන කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වෙලාවේදී මොකද්ද වෙන්නේ? නැතිවීමට ඔයා අකමැති. නැතිවීම කියන එකට ඔයා අප්‍රියයි. නැතිවීමට අප්‍රියයි. හැබැයි නැතිවීම තමයි ඔයාට දැන් උරුම වෙලා තියෙන්නේ. මරණම්පි දුක්ඛ. ඔයා මරණය සම්බන්ධව අප්‍රිය ස්වභාවයක් හදාගෙන තියෙනවා. දැන් හැබැයි ඒ අප්‍රිය ස්වභාවයට උරුම වෙලා තියෙන්නේ. අප්‍රිය සංපයෝගෝ වෙලා තියෙන්නේ. අප්‍රිය ස්වභාවයත් එක්ක වාට ඉන්න වෙලා තියෙන්නේ. එහෙනම් දුකයි කියලා තමයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. ඒකයි බුදුන් වහන්සේ ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛං, අප්‍රිය සංපයෝගෝ දුක්ඛෝ, පියේ විප්පයෝගෝ දුක්ඛෝ කියලා ඒත් එක්කම කිව්වේ. හරිද? ඇතිවීම නැතිවීම සහ ඔය අතර සිදුවෙන ක්‍රියාවලි කෙරෙහි මේ බාහිර ලෝකෙ සිදුවෙන ක්‍රියාවලියක් කෙරෙහි ඔයා හිතේ ප්‍රිය ස්වභාවයක් අප්‍රිය ස්වභාවයක් හදාගත්තොත් ප්‍රිය ස්වභාවයම වුණොත් ප්‍රියෙහි සංපයෝගෝ වුණොත් ඔයාට සැපයි. හැබැයි ප්‍රියෙහි විප්පයෝගෝ වුණොත් ඔයාට දුකයි. අප්‍රියෙහි විප්පයෝගෝ වුණොත් අප්‍රිය ස්වභාවයක් ඔයාට ඇති වුණ නැත්නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට ආතල් එකේ ඉන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අප්‍රියෙහි සංපයෝගෝ වුණොත් තමයි ඔයාට දුක. ඔය ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ප්‍රියෙහි විප්පයෝගෝ දුක්ඛෝ අප්‍රියෙහි සංපයෝගෝ දුක්ඛෝ කියලා ඒත් එක්කම කියනවා යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං කියලා. ඊළඟට තියෙන එක. ඔයාලා බලන්න හරි. ධම්මචක්කප්පවත්තන සූත්‍රය බලන්න. යම්පි ඉච්ඡං නලබති තම්පි දුක්ඛං. ඒ කියන්නේ ඉච්ඡං කියලා කියන්නේ කැමැත්ත. යම් පිංචං කියන්නේ මොකක් හරි කැමති දෙයක් නලබති. කැමති දෙයක් ලබන්නේ නැත්නම් නලබති තම්පි දුක්ඛං. ඔයා හිතේ කැමති ස්වභාවයක් හදාගන්නවා. ඒක ඔයාට හම්බ වෙන්නේ නැහැ. එහෙම වුණොත් ඔයාට දුකයි. ඒක තමයි බුදුන් වහන්සේ කියලා තියෙන්නේ. යම් පිංචං නලබති තම්පි දුක්ඛ කියලා. හරි? කැමති ස්වභාවයක් පවතිනවා හිතේ. හැබැයි ඒ කැමති ස්වභාවය ඔයාට මේන්ටේන් වෙන්නේ නැහැ. ඒක නෙමෙයි වෙන්නේ. හරි? ඒක ඔයාට ලැබෙන්නේ නැහැ. හරි? මොකක් හරි දෙයක් ඉපදීම, මරණය, ඇතිවීම, නැතිවීම, හරි? වයසට යාම ඔය මොකක් හරි දෙයක් එක්කවා හිතේ කැමැත්තක් හරි අකමැත්තක් හරි හදාගන්නවා. එහෙම හදාගත්තට පස්සේ ඒක ඔයා ලබන්නේ නැත්නම් ඒ කැමැති අකමැති ස්වභාවය නෙවෙයි නම් ඔයාට උරුම වෙන්නේ. එතන ඔයාට දුකයි. අන්න ඒක තමයි බුදුන් වහන්සේ පැහැදිලිව කිව්වේ. ඔය සූත්‍ර වල මම මුලින් සඳහන් කරපු සූත්‍ර ඔක්කොගෙම තියෙනවා. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, යම් පිංචං නලබති තම්පි දුක්ඛං කියන කතාව ඔය සූත්‍ර ඔක්කොගෙම තියෙනවා. හැබැයි අර පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ අප්‍රියෙහි සංපයෝගෝ දුක්ඛෝ කියන කෑල්ල ඇතුළත් කරලා තියෙන ධම්මචක්කප්පවත්තන සූත්‍රය ඇතුළට විතරයි. හරි? ඒක මම හිතන්නේ දැන් අර සූත්‍ර ටික දේශනා කරපු මිනිස්සුන්ට අර ටික කිව්වත් ඇති. කිව්වත් එයාලට ඒක තේරෙනවා. අර ධම්මචක්කප්පවත්තන සූත්‍රය කියන්නේ ටිකක් දීර්ඝ සූත්‍රයක්. ඒකේ වැඩි විස්තරත් එක්ක ඇතුළත් කරන්න ඕන හින්දා තමයි අර ඩීටේල් වශයෙන් ජාතිපි දුක්ඛ වෙන්නේ කොහොමද කියලා බුදුන් වහන්සේ දේශනා කළා. ඒ අපේ ස්වභාවය හදාගත්තට පස්සේ ප්‍රියෙහි විප්පයෝග දුක්ඛ. ප්‍රිය ස්වභාවය වට උරුම වෙන්නේ නැත්නම් වට දුකයි. අප්‍රිය සංපයෝග දුක්ඛ. අප්‍රිය ස්වභාවයත් එක්ක වට ඉන්න උනොත් දුකයි. මොනවද තමයි බුදුන් වහන්සේ කිව්වේ. හරි? ඉපදීම දුකයිවත්, මරණය දුකයිවත්, වයසට යාම දුකයිවත්, ජරාවටපත් වීමවත් දුකයි නෙමෙයි. හරිද? මොකක් හරි දෙයක ඉපදීමක්, ඇතිවීමක් හරි නැතිවීමක් හරි, ජරාවටපත් වීමක් හරි ඒකේ වැලියු එක අඩු වීමක් හරි වයසට යාමක් හරි පරණ වීමක් හරි මොකක් හරි දෙයක් ඔයා ඒ එහෙම ඇති වෙන දෙයක ඔයා ප්‍රිය ස්වභාවයක් අප්‍රිය ස්වභාවයක් හිතේ හදාගත්තොත් ඒක තමයි දුක්ඛ. සරලවම ඔයා හිතන්නකෝ ඔයා පාවිච්චි කරන වාහනේ පරණ වෙනවා. පරණ වෙනකොට ඔයා කැමති නෑ නේ. නැත්තම් කොහෙර ගිහිල්ලා දඩාංගල වදිනවා. හීරෙනවා. කොහොරරි වද්දා යනවා. ඔයාකට කැමති නෑනේ. ඔයා කැමති නැති වුණොත් ඒ වගේ දෙයක් එක්ක ඔයාට ඉන්න වුණොත් හරි. ඒ කියන්නේ ඒ වගේ දෙයකට ඔයාට මූණ දෙන්න වුණොත් හරි ඒ වගේ දෙයකට මුණ දෙන්න උනොත් ඔයාලට දුකයි. හරි ඒක තමයි කියන්නේ. කියන්නේ බාහිර ලෝකෙ සිද්ධ වෙන දේවල් ඔයාලට කන්ට්‍රෝල් කරන්න බෑනේ. හරි
දෙයක ඇතිවීමක් කර නැතිවීමක් කර ඔයාලට කන්ට්‍රෝල් කරන්න බෑ. අඩු ගානේ ඔයාගේ ඇතිවීමක් නැතිවීමක් ඔයා වයසට යාමක් පරණ වීමක් ලෙඩවීමක්වත් ඔයාලට කන්ට්‍රෝල් කරන්න බෑ. ඉතින් ඒ දේවල් කන්ට්‍රෝල් කරන්න හදන්න එපා. ඒ දේවල් ඔයාලට කන්ට්‍රෝල් කරන්න බැරි නම් ඔයා හිතෙන් ඇයි දෙයක් හදාගන්නේ මේ දේ මෙහෙමයි මේ දේ මෙහෙම වෙන්න ඕනි මේ දේ ඇති වෙන එක මම කැමති නෑ මේ දේ මෙහෙම වෙනවට මම කැමති නෑ කියලා ඔයා හිතේ ස්වභාවයක් හදාගන්න එපා. එහෙම හිතේ ස්වභාවයක් හදාගත්තම තමයි ඔයාට ඒ දේ උරුම වෙන්නේ නැතිකොට ඒ හිතේ හදාගෙන ඉන්න කැමැත්ත ඉටු වෙන්නේ නැතිකොට දුකයි. ඒකයි බුදුන් වහන්සේ කියන්නේ. යම් පිංචං නලබති තම්පි දුක්ඛං කියලා. ඉච්ඡතාවය කැමැත්ත. හරි ඉච්ඡ කියලා කියන්නේ කැමැත්ත. ඉච්ඡතාවය කැමැත්ත ඒක ලැබෙනවා නම් ඒක සැපයි. හරි. බුදුන් වහන්සේ කියන්නේ හැමතිස්සෙම හැමදේම දුකයි කියලා. බුදුන් වහන්සේ කියන්නේ යම් පිංචං නලබති යම් පිංචං ලබති නම් ඒක සුඛයි. යම් පිංචං ලබති සුඛං යම් පිංචං නලබති තම්පි දුක්ඛං. මොකක් හරි දෙයක් කැමති දෙයක් ලබන්නේ නැත්තම් තමයි දුක. හරි. ඉතින් ලෝකය අපිට ඕන දේ අපිට ඕන විදියට දෙන්නේ නැහනේ. අන්න ඒ හින්දා තමයි ඔයාගේ හිත ඇතුලේ හිත ඇතුලේ කැමති ස්වභාවයක් අකමැති ස්වභාවයක් හදාගන්න එපා. දේවල් එක්ක ඇලීමක් ගැටීමක් හදාගන්න එපා. හරි. ත්‍රිලක්ෂණය කියන්නේත් ඔන්න ඔය කතාව. අනිච්ච දුක්ඛ අනාත්මය ඇතුලේ. අනිච්ච දුක්ඛ අනාත්ම අනිච්ච කියලා කියන්නේ ඉච්ඡ නැහැ කියන එක. ඒ කියන්නේ ඔයාගේ කැමැත්ත ඉටු කරන්න බෑ. ඉටු වෙන්නේ නැහැ. හරි. කැමැත්ත ඉටු වෙන්නේ නැත්නම් ඒක දුකයි කියලා කියන්නේ. කැමැත්ත ඉටු වෙනවා නම් ඒක සැපයි. හැමතිස්සෙම කැමැත්ත ඉටු වෙන්නේ නැහැ කියලා කියන්නේත් නැහැ. කැමැත්ත ඉටු වෙන අවස්ථාවක් තියෙනවා. කැමැත්ත ඉටු වෙන්නේ නැති අවස්ථාවක් තියෙනවා. ඒක කන්ට්‍රෝල් කරන්න. හරි. කැමැත්ත ඉටු වෙනකොට සැපයි. කැමැත්ත ඉටු වෙන්නේ නැතිකොට දුකයි. හරි. ඒකයි කියන්නේ අනිච්ච හින්ද දුක ඇති වෙනවා කියලා. හරි. ඒ කියන්නේ කැමැත්ත ඉටු වෙන්නේ නැති නිසා තමයි දුක ඇති වෙන්නේ. එහෙම නැතුව අනිත්‍ය නිසා දුක ඇති වෙනවා කියලා කියන්නේ නැහැ. හරි. අනිත්‍ය කියන වචනේ වැරදි. අනිත්‍ය කියන්නේ වෙනස් වීමනේ. වෙනස් වීම හින්දා දුක ඇති වෙනවා නම් දුක ඇති වෙන එක නවත්තන්න නම් ඔයා වෙනස් වෙන එක නවත්තන්න ඕන. මේ මොහොතේ දුක ඇති වෙන්නේ වෙනස් වීම හේතු වෙන්නම් දුක නැති කරන්න නම් වෙනස් වීම නැති කරන්න බෑ. වෙනස් වීම නැති කරන්න අපිට බෑ. ඒක ලෝක ස්වභාවයක්. ඒක නැති කරන්න අපිට බෑ. හරි. එතකොට එහෙනම් මේ මොහොතේ දුක නැති කරන්න බැරි වෙනවා. බුදුන් වහන්සේ එහෙම කියලා නැහැ. බුදුන් වහන්සේ කියන්නේ අනිච්ච නිසා දුක ඇති වෙනවා කියලා. ඒ කියන්නේ වෙනස් වීම නෙවෙයි. හරි. අනිච්ච. ඉච්ඡ නෑ. කැමැත්ත පවත්වන්න බෑ. කැමති විදිහට පවතින්නේ නැහැ. අන්න ඒ නිසා තමයි දුක ඇති වෙනවා. හරි. අටලෝ දහමින් කියන්නේ ඔන්න ඕකයි. හරි. අටලෝ දහම කියන්නේ ඔකේ දෙපැත්තක් තියෙනවනේ අටලෝ දහම ඇතුලේ. අටලෝ දහම ඇතුලේ දෙකක් තියෙනවා. ඒ කියන්නේ ලාභ අලාභ. ලාභ අලාභ කියන ස්වභාවයෙන් බුදු කෙනෙක් නොසැලී ඉන්නවා කියලා කියන්නේ. ඒ කියන්නේ බුදුන් වහන්සේ හිත ඇතුලේ ලාභයක් අලාභයක් මේන්ටේන් කරන්න හදන්නේ නැහැ. ලෝකේ මොන හරි දෙයක් වෙනවා. අපි ඒ වෙන දෙයට ලාභයක් හරි අලාභයක් විදිහට අපි ඩිෆයින් කරනවා දෙපැත්තක් කැමති අකමැති ස්වභාවයක්. හරි. ලාභය කියන්නේ අපේ කැමැත්ත, අලාභය කියන්නේ අපේ අකමැත්ත. හරි. කැමති දේ ලැබුණොත් සැපයි. කැමති දේ ලැබුණ නැත්තම් දුකයි. පුන පුනා නැවත කියන්න තියෙන්නේ යම් පිංචං නලබති තම්පි දුක්ඛං කියලා තමයි. සූත්‍ර වලත් පුන පුනා කියලා තින්නේ ඒක. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං කියලා ඒත් එක්කම අනිත් පැත්තට කියලා තින්නේ යම් පිංචං නලබති තම්පි දුක්ඛං කියලා. හරි. මොකක් හරි දෙයක් කැමති විදිහට පවත්වන්න බැයි නම් ඒක දුකයි. හරි. මං හිතනවා ඇති කියලා. අය මීට වැඩිය මේක ඩිස්කස් ඕනේ මං හිතනවා තේරෙන්නේ නැති කියලා කියපු කතාව. හරි. කොහෙද තියෙන්නේ කින්දමන්ද හොයලා බලන්න. හරි. ජාති දුක්ඛ කියලා නෑ. ජරා ජාතිපි දුක්ඛ කියලා තමයි තියෙන්නේ. ත්‍රිපිටකේ මං කියවන සූත්‍ර ටික මම වීඩියෝ එකේ මම දාන්න මෙන්ෂන් කරන්නම්. මොනවාද සූත්‍ර ටික ඔයා රිෆර් කරලා බලන්න. ඒත් එක්කම කියපු කතාව පොඩ්ඩක් තර්ක කරලා හිතලා බලන්න. දුක ඇති වෙනවද මං කියන විදිහට දුක ඇති වෙනවද මං කියන එකෙන් දුක නැති වෙනවද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ඒත් එක්කම ඇතිනේ.